පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. කලා ලෝකයේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් තවත් ජනප්‍රිය තාරකාවක් ගැනයි මේ කනගාටුදායක පුවත. ඍතු ආකර්ෂා කියන්නේ තාරුණ්‍යයේ හිත්ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියා. බොහෝ දෙනෙක් ආදරය කරන ඍතු ආකර්ෂා මෑත කාලීනව නම් එතරම් නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබුණේ කලාතුරකින් කිව්වොත් නිවැරදි. කෙසේ නමුත් ඇය සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේදී විවිධ පුවත් සංසරණය වන්නට පටන් ගත්තා. නමුත් මේ කියන්නට යන්නේ නම් ඇය සම්බන්ධයෙන් ඊටම කනගාටුදායක පුවතක්. ඇගේ ජීවිතයේ විශාලම ශක්තිය වුණු ඇගේ ජීවිතයේ සෑම රහසක්ම නොසඟවා බෙදාගත්ත ඇය ජීවිතයේ වැඩිම ආදරය කරන ඇගේ ආදරණීය පියා දිවි මඩලට සමුදී තිබෙනවා. ඉතින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට සුදු කොඩියක් එක් කරමින් ඇය ඒ සංවේදී පුවත සිය රසික රසිකාවියන්ට සහ සමීපතමින්ට දැනුම් දෙන අතරවාරයේදී ඇගේ ජීවිතයේ ලොකුම ශක්තිය වුණු තමන්ගේ පියා ගැන වරකැය පවසා තිබුණේ මෙලෙසින්. මම අම්මට වඩා තාත්තට ආදරේ. මම ගොඩක් එකතු තාත්තා එක්ක තමයි. තාත්තා නම් මම රඟපානවට හරිම කැමතියි. මගේ හොඳ නරක අඩුපාඩු මට පෙන්නලා දෙන්නේ තාත්තා තමයි. මම රඟපාන්නේදී තාත්තා මට කිව්වේ එකම දෙයයි. ගැහැණු ළමෙක් කියන එක මතක තියාගෙන වැඩ කරන්න කියන එක. කටකතා කොච්චර හැදුනත් හෘදය සාක්ෂි අනුව වැඩ කරන්න, වැරදි වැඩ කරන්න එපා කියලා විතරයි කිව්වේ. මට කවදාවත් කිසිම දෙයකට තාත්තා එපා කියන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි ඉවෙන් වෙලා ඉන්නේ. පුංචි කාලේ මමයි මගේ අයියයි හැදුනේ තාත්තා ළඟ. මම උසස් පෙළ කළාට පස්සේ ඉඳලා තමයි අම්මගේ ආරක්ෂාව එක්ක ජීවත් වෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳලා මමයි අයියයි දැකලා තියෙනවා අම්මා තාත්තගේ වෙන්වීමේ ප්‍රතිවිපාක අසරණ වුණු හැටි. පවුලක් විදියට ඉඳලා දෙපැත්තකට වුණාම ආදරය අහිමි වෙනවා. එක එක ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේවා අපි පුංචි කාලේ ඉඳලා අත්විඳලා තියෙන නිසා මට හිතෙනවා මගේ ජීවිතේටත් එහෙම වෙයි කියලා. එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ බය නිසාම කවුරු හරි පෙම්වතේ කවුරු හරි කෙනෙක් බඳුමුද කියලා අහනකොට මම ඒ කෙනාගෙන් ඈත් වෙන්න තරම්ම මම විවාහය කියන බැඳීමට හරිම බයයි. මගේ තාත්තා තරම් මාව දරා ගන්න, මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේට හමු වෙයිද කියලාත් මම බයයි. මන් දන්නේ නැහැ මගේ තාත්තට කලින් මට ඉස්සර වෙන්න වෙයිද කියලා. හැබැයි කවදා හරි මගේ ජීවිතෙන් තාත්තා ඈත් වෙනවා කියලා කියන දේ මට ගොඩක් ජීවිතේ දරා ගන්න බැරි මොහොතක් වෙයි. ඒක මගේ ජීවිතේට ලොකු හිස්කමක් වෙයි. ඒ තරම්ම තාත්තා තමයි මගේ ජීවිතේ ලොකුම ශක්තිය වෙලා තියෙන්නේ. ඔබට ගැනීම අවසానයි. ජනප්‍රිය රංගන ශිල්පිනී ඍතු ආකර්ෂාගේ ආදරණීය පියාණන් හට නිවන් සුව ලැබේවා. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.